හයි පහුගිය සතියවා හරිම සතුටින් සැහැල්ලුවෙන් ගෙවන්න ඇති කියලා මං හිතනවා. අද මම ඔයාව එක්කරගෙන යන්නේ මගේ මේ සතියට ඕනි කරන ග්‍රොසරීස් ටික අරගන්න. සාමාන්‍යයෙන් නම් මම මාර්ට් එකට යන්නේ දවල් වරුවේ. හැබැයි අද මට වැඩ ගොඩාක් තිබුණ නිසා ටිකක් ග්‍රෑ වෙලා තමයි මට එළියට එන්න වෙලාවක් ලැබුණේ. දැන් වෙලාව නම් රෑ 8ට විතර ඇති. අද ඉරිදා දවසක් නිසා ටවුන් එක ඇත්තටම පාළුයි. පේනවනේ පාරවල් වල කවුරුත් නැහැ. එහෙමයි කියලා ඉතින් මාර්ග නීති කඩන්න හොඳ නෑනේ. කවුරුත් හිටියත් නැතත් හරි වෙලාවෙදී හරි විදියට පාර මාරු වෙන එක අපේ ආරක්ෂාවට හොඳයි. මේ ටවුන් එක පුගාන් අයිති වෙන්නේ සේජෝන් සිටි එකට. මාර්ට් එකට නම් ආවා මුලින්ම බාස්කට් එකක් අරගෙන ඉමුකෝ. අද මම මෙතනින් ගන්න හැම ග්‍රොසරි අයිටම් එකකම මිල කොරියන් වොන් වලින් වගේම ලංකාවේ රුපියල් වලිනුත් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මුලින්ම එළවලු මම හැම සතියෙම අලුතෙන් එළවලු ගන්න නිසා එකපාර ලොකු ප්‍රමාණයක් නම් ගන්නෙ නැහැ. මම අද මෙතනින් කැරට් අල 2යි වම්බටු ගෙඩි 2යි ගත්තා. මේ දෙකට මට වොන් 3780ක් වුණා. රුපියල් වලින් නම් 836ක් වගේ. ඊළඟට මම ඔය ගන්නේ සුදු ලුණු පොතු අයින් කරපු සුදු ලුණු එක. මොකද කෑමු වෙන වෙලාවට පොතු සුද්ධ කරන වැඩේට නම් මම එච්චර කැමති නෑ. මෙහෙම ගත්තාම මට කෑමු වෙන වෙලාවට එක හරිම ලේසියි. මම මෙතනින් ගර්කින් ගෙඩි 5ක් අරගත්තා. වොන් 2480ක් වුණා මට. ලංකාවේ රුපියල් වලින් නම් රුපියල් 540ක් විතර. අමු මිරිස් නම් මම ටිකක් වැඩිපුර අරගත්තා. මොකද හැම සතියකම ටික ටික අරගන්නවට වඩා මෙහෙම වැඩි ප්‍රමාණයක් එකපාර ගන්න එක මට ලාභයි කියලා හිතුණා. මොකද ෆ්‍රිජ් එකේ දාගත්තාම ටිකක් වැඩි දවසක් නරක වෙන්නේ නැතුව තියාගන්නත් පුළුවන්. ඔය වම් පැත්තේ තියෙන්නේ කිරි යෝගට් වගේ දේවල්. අපි ආස එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. හැබැයි අද නම් මම එමුකුත් ගත්තේ නැහැ. මම බිත්තර 10 පොඩි පැක් එකක් තමයි ගන්නෙ. මොකද ඔය ලොකු පැක් එක මට වැඩි. මේ බිත්තර 10 පොඩි පැක් එක වොන් 4200ක් වුණා. රුපියල් වලින් නම් 920ක් වගේ. අයිස්ක්‍රීම් මෙහි අයිස්ක්‍රීම් වර්ග නම් ගොඩාක් තියෙනවා. එක එක ෆ්ලේවර්ස් වලින් එක එක විදියට ගන්න පුළුවන්. මම පහුගිය කාලේ නම් අයිස්ක්‍රීම් කෑවෙම නැති තරම්. මොකද සීතල කාලේ අයිස්ක්‍රීම් කෑවොත් එහෙම ඉක්මනටම අසනීප වෙන්න තමයි වෙන්නේ. දැන් ටික ටික රස්නේ කාලෙන් නිසා නිතරම වගේ අයිස්ක්‍රීම් කනවා. මම කොහොම හරි හිතලා ඔන්න ඔය කොළ පාට අයිස්ක්‍රීම් එක තමයි අරගත්තේ. ඒක මෙලන් අයිස්ක්‍රීම් එකක්. ඇත්තටම රසට තිබුණා. මම සාමාන්‍යයෙන් නම් මෙතෙන්ට ආවොත් හිතනවට වැඩිය ලොකු බිල් එකක් දාලා තමයි ගෙදර යන්නේ. මොකද මෙතෙන්ට ආවහම මට අත්‍යවශ්‍ය නැති දේවලුත් අත්‍යවශ්‍යයි කියලා හිතෙන්න ගන්නවා. ඔය තියෙන මීට් සෙක්ෂන් එක. මෙතන සීෆුඩ් වර්ග, එතකොට අපි සාමාන්‍යයෙන් කන චිකන්, පෝක්, බීෆ් වගේ මීට් අයිටම් කීපයක්ම තියෙනවා. තව මෙතන ප්‍රී-මැරිනේටඩ් මීට් ගන්නත් පුළුවන්. මම නම් ප්‍රී-මැරිනේටඩ් මීට් ගන්නෙ නැහැ. මොකද අපි කැමති ඉතින් ලංකාවේ අපේ ස්පයිසස් වලටනේ. ඒ හින්දා මම මෙතනින් අද ගත්තේ චිකන් එකක් විතරයි. චිකන් එක මට වොන් 6900ක් වුණා. රුපියල් නම් 1500ක් වගේ. පාට බීම ಜಾති ගොඩක් තියෙනකොට දැක්කේ නෑ වගේ යන එක හරි නෑනේ. මෙතන ඇපල්, මිදි, පීච්, පෙයාස් වගේ පළතුරු බීම වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම තක්කාලි, කෝමාරිකා වගේ දේවල් වලින් හදපු බීමක් තියෙනවා. මම නම් ගත්තේ ඉතින් මැංගෝ එකක්. ඊළඟට මම ඔය යන්නේ බිස්කට් තියෙන පැත්තට. මෙතනත් බිස්කට් වර්ග ගොඩාක් තියෙනවා. ස්ට්‍රෝබෙරි, චොක්ලට් වගේ එක එක ක්‍රීම් බිස්කට් වර්ග තියෙනවා. හැබැයි මම නම් වැඩිය ක්‍රීම් තියෙන බිස්කට් වලට කැමති නැති හින්දා
මං ගත්තේ ක්‍රීම් මුකුත් නැති බිස්කට් එකක්. මම බොඩි වොෂ් එකකුත් ගත්තා. මෙතන එක එක සුවඳ වර්ග වලින් තියෙනවා. මම නම් ගත්තේ ලැවෙන්ඩර් එකක්. මේක මට වොන් 8500ක් වුණා. රුපියල් වලින් නම් 1860ක් වගේ වෙනවා. මෙතන ෂැම්පූ, ටූත් පේස්ට් වගේ දේවල් තමයි තියෙන්නේ. මම ගන්න යන්නේ පොඩි ගෑස් ටින් සෙට් එකක්. මෙතන ගෑස් ටින් 4ක් තියෙනවා එක සෙට් එකක. හොට් ප්ලේට් එකේ කෑම හදනවට වඩා මේ ගෑස් ටින් එක පාවිච්චි කරන ලිප මට ඇත්තටම ලේසියි. මෙතන තියෙන්නේ ස්නැක්ස් වර්ග, බිස්කටුත් තියෙනවා. අපි අර බඩු ගන්න ගියාම ආසාවට අරගන්නේ පොටැටෝ චිප්ස් වගේ ඒවා. අන්න ඒවා තමයි මෙතන වැඩිපුරම තියෙන්නේ. උමනා දේවල් ටික නම් ඔක්කොම අරගෙන ඉවරයි. බිල් කරගන්න තමයි තියෙන්නේ. මම ගෙදරින් බෑග් එකක් ගෙනාවේ නැති නිසා මට මෙතනින් පොලිතින් බෑග් දෙකක් ගන්න වුණා. මේ එක බෑග් එකක් වොන් 540යි. මට බෑග් දෙකටම රුපියල් 236ක් වගේ ගාණක් ගියා. මෙහෙම සල්ලි දීලා මේ බෑග් ගන්න වෙන එක ඇත්තටම පාඩුවක් නෙවෙයි. මොකද අපි ගේ අස් කරනකොට කුණු එකතු වෙනවනේ. එතන තියෙන ඔය සාමාන්‍ය අපද්‍රව්‍ය ටික මෙන්න මේ බෑග් එකට දාලා තමයි අපි අයින් කරන්න ඕනේ. ඒ නිසා සල්ලි ගෙවලා මේ වගේ බෑග් එකක් ගත්තා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම අපිට අපහු ප්‍රයෝජනවත් වෙනවා. ඔයත් කොරියාවට එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් හරි අලුතෙන්ම ආපු කෙනෙක් හරි නම් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ටිකක් වැදගත් වෙයි කියලා. මොකද මමත් කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් හිටපු කාලේ මේ වගේ වීඩියෝස් හරිම ආසාවෙන් තමයි බැලුවේ. අද මම ගත්ත දේවල් වල මිල ගණනුත් කොරියන් වොන් වලින් වගේම ලංකාවේ රුපියල් වලිනුත් දල වශයෙන් මේ වීඩියෝ එකේදී ඔයාලට මෙහෙම කිව්වේ ඔයාලට බඩු මිල ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕනි නිසා. බඩු ටික බිල් කරගන්න තමා තියෙන්නේ. මට මෙතන මේ සම්පූර්ණ බිල් එක වොන් 55030ක් වුණා. ලංකාවේ රුපියල් වලින් ගත්තොත් එහෙම 12170ක් වගේ වෙනවා. බඩු ටික නම් ඔක්කොම අරගෙන ඉවරයි. දැන් ඉතින් මේ ටිකත් අරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. මම ආපහු මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එනකම් ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බයි.